යාළුවනේ ඔයාලට කොහොමද? නොයු ඔන්ලයින් කුක් මගේ channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ අම්මා බඩු පෙට්ටියක් එවලා තියෙන්නේ. ඒක ගන්න අපි යනවා. මම කඩ වෙතට යනවා බයික් එකේ. එතෙන්ට අයියා එනවා. ඊට පස්සේ අපි දෙන්නම යනවා. බලමු එහෙනම්. හරි ඔන්න ඉතින් මම කඩවෙතට ආවට පස්සේ අයියා ඇවිල්ලා හිටියා. මම එයත් එක්ක බයික් එකේ නැගලා දැන් මේ බඩු පෙට්ටිය ගන්න යන ගමන් ඉන්නේ. ඉතින් මොනවා කරන්නත් ඉස්සෙල්ලා අපි උදේට කාලා ඉන්න ඕනේනේ ළමයි. අපි උදේට කාලා හිටියේ නෑ. ඉතින් ඉස්සෙල්ලාම අපි කඩේකින් නවත්තලා කෑවා. කාලා ඉතින් ඔය ආයෙත් යන ගමන් තමයි ඉන්නේ. අපිට උදේ 7:30 වෙද්දි තමයි එන්න කීවේ. හරි ඔන්න ඉතින් තැනට ආවා. හරි දැන් ඔන්න ඇවිල්ලා ඉතින් අපි ඉඳගෙන ඉන්නවා. මේ පෙට්ටිය වෙලා තියෙන්නේ අම්මගේ යාළුවෙක්ගේ නමට. ඉතින් අපි ඇතුළට යන්න ඕනේ නැහැ. ඉතින් එතන කලබලේ නිසා මට පෙට්ටිය පටව ගන්නවා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කොහොම හරි ඉතින් ඔන්න අපි ගෙදරටත් ආවා. ඔක්කොම හොඳයි. මේ බඩු බාන්න ගියාම තමයි ළමයි එපා වෙන්නේ. කොහොම හරි ඉතින් අපි බඩු ටික ලස්සනට බාගත්තා. මේ තියෙන ටීවී එක. ඉතින් අම්මා මේ පාර බඩු පෙට්ටිය එව්වේ අපිට ඇත්තටම ටීවී එක එවන්න ඕන නිසාමයි. හරි දැන් ඕගොල්ලෝ දැක්කනේ කොහොමද බඩු පෙට්ටිය ගෙනාවේ කියලා. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්න හදන්නේ අම්මා මට මොනවද එවලා තියෙන්නේ කියලා. අනිත් අයට එවලා තියෙනව මම පෙන්නන්නේ නැහැ. මට එවලා තියෙන ටික මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මුලින්ම මෙන්න මේ බොක්ස් එක එවලා තියෙනවා. මේක ඇතුලේ ජුවලරිස් තමයි තියෙන්නේ. එක જાතියව තියෙනවා. බලන්න පිටින් ඇත්තටම මාරම ලස්සන ඒවා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඉතින් අපේ අම්මට මන් දෙයක් ඉල්ලුවොත් ඒකෙන් මට ඕන තරම් එවනවා. ඉතින් කොයි අම්මත් එහෙම තමයි නේද තමන්ගේ දරුවන්ට ආදරෙයිනේ. මම මෙන්න මේ වගේ normal jewelries දාන්න ගොඩාක් ආසයි. ඉතින් ඒ නිසා තමයි අම්මා මේවා ගොඩාක් එවලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේක ස්මාර්ට් වොච් දෙකක් එවලා තියෙනවා. හැබැයි මම තීරණය කළා මේක මම ගන්නෙ නෑ කියලා. මේක අම්මා මට තමයි එව්වේ දෙකම. ඒ වුණාට අම්මා ගිය පාර බඩු එවද්දිත් මට ස්මාර්ට් වොච් එකක් එව්වා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඉතින් අම්මා ගිය පාරත් මට ස්මාර්ට් වොච් එකක් එවපු නිසා මම මේ දෙකම කාට හරි දෙන්න තීරණය කළා. ඊළඟට මෙන්න මේක. මෙන්න මේ ජැකට් එක මට එවලා තියෙනවා. මේක මාර ලස්සනයි. මාර ලස්සනයි. මාර සනීපයි ඇඟට. ජැකට් ගොඩක් එවලා තියෙනවා මට. ළඟට මෙන්න මේක. මම බයික් එක පදින නිසා අම්මා මට ජැකට් ගොඩක් එවලා තියෙනවා. ඊළඟට මෙන්න මේක. ඇත්තටම මේ පාර මට ජැකට් තමයි ගොඩක්ම එවලා තියෙන්නේ. මොකද මේ ගිය පාර බඩු පෙට්ටියේ සෙරෙප්පු සපත්තු ඔක්කොම එව්වා. ඉතින් මේ පාර මේ මං ඉල්ලුවේ මෙන්න මේවා. ඒ නිසා ඉතින් මේවා ගොඩක් එවලා. ඊළඟට මෙන්න මේක. මෙන්න මේ දෙකත් අම්මා එවලා මට. ඉතින් ඔන්න ඔහම තමයි මට බඩු ටික එවලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම comment එකකුත් දාන්න ඕගොල්ලෝගේ අදහස. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. bye.